පුරාතනයේ පටන් අප රටේ ප්‍රසිද්ධව පැවති කර්මාන්ත අතරින් වඩු කර්මාන්තයට විශේෂ තැනක් හිමි වනවා. තම ගතේ වීරියත් තීක්ෂණ බුද්ධියත් යොදාගෙන එක්තරා අන්දමේ විශිෂ්ට නිර්මාණ කරන නිර්මාණකරුවෙකු ලෙස අපට වඩු කාර්මිකයව හඳුන්වන්න පුළුවන්. ඈත අතීතයේ සිට පැවතෙන වඩු කර්මාන්තය මේ වන විට ඉතාමත් දියුණු මට්ටමක පවතිනවා. මුල් කාලයේදී තම නිර්මාණ නිමවා ගැනීමට පොරව, වණ්ඩි කියත, නියන, යතු කැටය, මිටිය, බුරුමය, තොරපණය සහ දුන්න ආදී මෙවලම් භාවිතා කළත් මේ වන විට ජිග්සෝ, බෑන්සෝ, ටේබල් සෝ, ඩ්‍රිල්, රම්සෙට්, ස්ක්‍රූ ගන්, නේල් ගන්ස් ආදී තාක්ෂණයෙන් ඉතා දියුණු උපකරණ භාවිතා කරනවා. මෙම කර්මාන්තය සඳහා ලංකාවේ ප්‍රසිද්ධ පළාත් විදිහට අනුරාධපුරය, මැදවච්චිය, පදවිය, පුත්තලම සහ කුරුණෑගල හැඳින්විය හැකි වුවත් වඩු වැඩ කියූ සැනින් අප කාටත් සේවන එකම නගරය මොරටුව. මෙම කර්මාන්තය මොරටුව නගරය තුළ කොටස් විදිහට බෙදිලා පවතිනවා. අල්මාරි නිෂ්පාදනය, ඇඳන් නිෂ්පාදනය, මේස සහ පොටු නිෂ්පාදනය, කැබිනට් නිෂ්පාදනය විදිහට කණ්ඩායම් විදිහට මෙම කර්මාන්තය ඔවුන් කරගෙන යනවා. තමන්ට අවශ්‍ය විදිහට භාණ්ඩ ඇනවුම් කර නිමවා ගැනීමටත් නිම කරන ලද භාණ්ඩ මිලදී ගැනීමටත් මොරටුව තුළ විහිදී ඇති සාප්පු සංකීර්ණ සහ කුඩා කර්මාන්ත ශාලා ඔයාලට අවස්ථාව හිමි කරලා දෙනවා. මොරටුව නගරයට අයත් ප්‍රදේශ වන රාවතාවත්, සර්වෝදය, මොරටු මුල්ල සහ පුවක්කරඹ සහ ඉඳිබැද්ද යන ප්‍රදේශවලදී ලීබඩු සාප්පු සංකීර්ණ ඔයාලට බහුලව දැක ගන්න පුළුවන්. ඔයාලට ඇඳන් හෝ අල්මාරි මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔයාලා යන්න ඕන කඩලාන ප්‍රදේශයේ තිබෙන සාප්පු සංකීර්ණ වලට. ඒ වගේම ඔයාලට කැබිනට් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඔයාලා යන්න ඕන මොරටුවේ සීවලී මාවත ප්‍රදේශයට. මොකද ඒ පැත්තේ වැඩිපුරම නිෂ්පාදනය කරන්නේ නොයෙකුත් මාදිලියේ කැබිනට් වර්ග. විල්ලොරාවත්ත, ඉඳිබැද්ද ප්‍රදේශවලට ඔයාලා යනවා නම් එහිදී ඔයාලට බහුල වශයෙන් දැක ගන්න ලැබෙන්නේ සෝෆා සෙට් සහ කෑම මේස, පුටු වර්ග ආදිය. ඒ වගේම මොරටුව එගොඩු යන ප්‍රදේශයෙන් ඔයාලට පින්තූර නාම, සුරතල් සතුන්ගේ කූඩු සහ ටවල් රැක් ආදිය මිලදී ගන්න පුළුවන්. වඩු වැඩ සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා දැව වර්ග තමයි කළුවර, කුඹුක්, පුරුත, නැදුන්, මහෝගනී වර්ග, මාර වර්ග, තේක්ක, ඇල්බීසියා, කොස්, කොහොඹ හඳුන්වන්න පුළුවන්. මේ අතරින් කළුවර, කොස්, නැදුන් යන ශාක කැපීමට දෙනු ලබන බලපත්‍ර මේ වන විට අත්හිටුවා තිබෙනවා. මේ වගේ නොයෙකුත් හේතු නිසා මොරටුව ප්‍රදේශයේ වඩු වැඩවලට බහුලව යොදාගන්න දැවේ ලෙස තේක්ක හඳුන්වන්න පුළුවන්. තේක්ක දැවේ ප්‍රභේද දෙකක් පවතිනවා. ඒ තමයි අලංකාර වෛරම් සහිත රාජ්‍ය දැව සංස්ථාවෙන් මිලදී ගත හැකි තේක්ක සහ ගම් තේක්ක යන දෙවර්ගය. මේ අතරින් දැව සංස්ථාවෙන් මිලදී ගන්නා තේක්ක වලින් නිපදවන දැව භාණ්ඩ මිලෙන් ඉතා අධිකයි. ඒ වගේම මහෝගනී වර්ගත් වඩු වැඩවලට බහුලව යොදා ගන්නවා. කියුබික් වට අඩි 4 සහ 5 යන ප්‍රමාණයෙන් යුත් ගල් මහෝගනී වර්ගය මහෝගනී වර්ග අතරින් වඩාත්ම ශක්තිමත්ම වර්ගයයි. ඒ වගේම කුඹුක්, පුරුත, කොස් සහ නැදුන් යන දැව වලින් නිපදවන භාණ්ඩ මිලෙන් අධිකයි. ලී භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා මාර දැවය ප්‍රභේද 7කින් යුක්ත වනවා. ඒවා තමයි පැණි මාර, මල් මාර, නැදුන් මාර, සූර්ය මාර, පාරිය මාර, රතු මාර සහ කුරි මාර. මේ අතරින් වඩාත්ම සුදුසු වන්නේ කුරි මාර යන දැවයයි. මේ දැවය වැඩි වශයෙන් ලබා ගැනීමට හැකිවන්නේ වියලි කලාපයෙන් කියලා තමයි හැඳින්වෙන්නේ. අනුරාධපුරය, ඔරවපතාන, පදවිය, පුත්තලම සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් කළුවර ලියෙන් නිම කළ දැව භාණ්ඩ මිලදී ගන්න පුළුවන් වුණත් ඒවා ගොඩක් මිලෙන් අධිකයි. ඒ වගේම සොයාගන්න ටිකක් අමාරුයි. වඩු කර්මාන්තයෙන් ඉවතලන දැව කොටස් අවශ්‍ය වන පිරිසක් සිටිනවා.
බණ්ඩාරගම, පානදුර, බෝකුන්දර සහ හැටන් යන ප්‍රදේශවල සමහර කර්මාන්ත ශාලාවල උදුන් දහනය සඳහා ඉවතලන දැව කොටස් සහ ලී කුඩු යොදා ගන්නවා. මේ නිසා වඩු කාර්මිකයා ඉවතලන දැව කොටස් සහ ලී කුඩු වලිනුත් සුළුයෙන් වුණත් යම් ආදායමක් ලබනවා. වර්තමානයේ වන විට ඛේදනීය ලෙස විශාල ගැටලු වලට මුහුණ දෙන කර්මාන්තයක් ලෙසට වඩු කර්මාන්තය පත් වෙලා තිබෙනවා. නොයෙකුත් ආකාරයේ පාරිසරික ගැටලු මතුවන නිසා දැව අලවියේ සිට භාණ්ඩ නිෂ්පාදනය කර වෙළඳපළට සපයන දක්වා වූ මෙයට සම්බන්ධ සියලු දෙනාගේ ජීවනෝපාය අවදානම් තත්ත්වයක මේ වෙනුවට පවතිනවා.